අපෝ හතත් වෙවුලනවා. මේ බස් එක ඉක්මනට යන්නේ නැහනේ. හරි අමාරුයි මෙහෙම යන්න. කොයි වෙලාවෙ ඇත්තෙන් වැටෙයිද දන්නේ නැහැ. අත් දෙකත් හිරි වැටෙනවා. ඒ මදිවට මේ බෙහෙත් එකත් ගොඩාක් බරයි. අයියෝ මොනවා කරන්නද? සෙනග නැති බස් එකක් හරි නැහැනේ මේ වෙලාවට. කොහොම හරි ගෙදර යන්නත් එපැයි. අපි යාන්තම් ඇති. හේත් ඉතින් දැන් මේක උස්සගෙන යන්න එපැයි. කොච්චර දුරක් යන්නද? දැන් නම් මගේ අත් දෙකත් රිදෙනවා අප්පා. සුරේෂ්වත් මගට ආවොත් හොඳයි. කොහෙද? එහෙම දෙයක් එයාලට මතක් වෙනවයි. අම්මා දැන් නම් හොඳ ගණන්. හත් එකේ කරකටත් ඇවිල්ලා. රිදෙනවත් එක්ක. කමක් නෑ තා ටිකයිනේ. මං හිතුවා සුරේෂ් මගටවත් ඇවිල්ලා ඇති කියලා. කොහෙද? එයාලට එහෙම දෙයක්වත් මතක් වෙන එකක් ය. බබා වගේ හොයේ ඉන්නව ඇති බලාගෙන. ඒ විතරක් ය. දැන් ගෙදර ගිහලා උයන්නත් එපැයි. අපෝ පොඩ්ඩක්වත් නිවාඩු නෑ යන්නේ. හරි මහන්සි මට. එපා වෙනවා මෙහෙමනම්. අම්මෝ අත් දෙක හොඳටම රිදෙනවා. ඔයාට නරකයි නිකන් පාරටවත් ආවනම් නේද? නිකන්වත් හිතුන්නේ නෑනේ මම බරක් උස්සන් එනවා කියලා. අනේ සෝරි සරෝජා. මට එහෙම එකක් කල්පනා වුණේ නෑනේ. අනික ඉතින් මේ වෙලාවට මොයයි කියලා මම දන්නේ නෑනේ. ගොඩක් වෙලා ඉතින් පාරට වෙලා ඉන්නත් බෑනේ. ඉතින් මං ඔයා කොයි වෙලේ හරි ගෙදර එනකන් කියලා බලාගෙන හිටියේ. මටත් හරි කම්මැලි කමින් හිටියේ. සාමාන්‍යයෙන් මම මේ වෙලාවට එනවා කියලා ඔයා කොහොමද දන්නවනේ. ඉතින් අනිත් එක දන්නවනේ දැන් ඔයාගේ ඩිස්පෙන්සරියට අද බඩු අරන් එනවා කියලා මම. ඉතින් මේකත් තරම් ඔයා දන්නවද බස් එකේ එල්ලිලා ආවේ ඒ තරම් සෙනග. ඒ කතේ එල්ලගෙනම ඇවිල්ලා මට හරි අමාරුයි. අතත් රිදෙන උරහිසත් රිදෙනවා. ඒ මදිවට මේ අතේ කරකටත් ඇදිලා. කිසි කෙනෙක් ඒක අරගෙන උදව් කරේ නෑ මට. අනේ මන් දන්නේ අප්පා. හරි අමාරුයි. අඩුතරමේ මං හිතුවා ඔයාවත් පාරට එයි කියලා. ඒත් ඉතින් ඔයත් ආවේ නෑනේ. මං ගෙදරට එනකම්ම ඔයා බලාගෙන හිටියා. ඔයා නම් හරිම නරකයි යන්නේ. අපේ අක්කලා කවදාවත් කොච්චර ඒගොල්ලෝ ටවුමෙන් බඩු අරන් ආවත් කවදාවත් මට කියන්නේ මේක අරන් යන්න එහෙම කියලා. එයාලා කොහොම හරි ඒක කරනවා. ඉතින් මට හිතුනේ ඔයත් ඒ වගේම කරයි කියලා. ඒකයි ඉතින් මං ඒක ගැන එච්චර හිතුවේ නැත්තේ. අනේ සෝරි සරෝජා. ඊළඟ දවසේ මං එහෙම වුණොත් බලන්නම්කෝ. දැන් මං ඔයාට කේතලේ ලිපේ තියන්නද? තේ හදන්න. ඒකවත් ඉතින් ඔයාට පුළුවන්ද දන්නේ. බලන්න තියන්නකෝ. බලමුකෝ ඒකත් කොහොමද කියලා. තේ ටිකක් නම් බොන්නම ඕනේ දැන්. ඒ තරම් මහන්සි මට. අත් දෙක ගොඩක් රිදෙනවද සරෝජා? මං තෙල් ටිකක් ගාලා අත ගන්නද? ඕනේ. ඒක එච්චර රිදෙන්නේ. ඒක හරියයි. මල්ලි ඇත්තටම ඔබට මුලයක් කියලා එකක් නැද්ද? අපිටත් කියන්නේ නැතුව කාටවත් කියන්නේ නැතුව ඔබ එක සැරේට මේ ළමයා මෙහෙක්කන් ආවම උඹට ලැජ්ජ නැතුණාට අපට ලැජ්ජයි. දැන් මේ කාමරය ඇතුලේ නිදා ගන්නවත් ඉඩක් තියනවද? පේනවනේ එක පුටුවයි තියෙන්නේ. උඹට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද? රස්සාවට ගියපු ගමන් පරස්තාවක් කරගෙන එනවා. උඹට නිකන් හරි gedara මතක්ුන්නේ නැහනේ. අනේ අක්කේ මේ ඔය තරම් කතා කරන්න දෙයක් නෑ. මොන ලැජ්ජාවක්ද? මෙයා එහෙම කෙනෙක් නෙමෙයි. මෙයා හරි හොඳයි. මෙයාට මේ කාගේවත් ලොකුකම් පොඩිකම් වලින් වැඩක් නෑ. එයා ඔය වගේ දේවල් හිතන්නෙත් නෑ, අහන්නෙත් නෑ. එහෙම කාටවත් මදි පුංචිකම් කරන්නේ නෑ.
ඔයාලා නිකන් බොරුවට හිතෙන් හදාගෙන නිකන් බොරුවට කරදර වෙනවා. ඒ වුණාට මල්ලි ඔබට තිබුණා නිකන් හරි අපිට කෝල් එකක් හරි දීලා කියන්න එනවා කියලා. එහෙනම් ඉතින් අපි මොනවා හරි කන්නවත් ලෑස්ති කරනවනේ. දැන් බලපංකෝ. හොඳට සලක ගන්න අපිට බැරි වුණානේ. එතකොට මගේ හිතට නම් හරි නෑ. කවුරු මොනවා වුණත් මොන විදියට කවුරු එක්කගෙන ආවත් හොඳ කැම වේලක් දෙන්න ඕනේ. ඒක ඉතින් කරන්න බැරි වුණා. මට දුක ඒකයි. අක්කලා කරදර වෙන්න එපා. මට ලුණු මිරිසුයි බතුයි දුන්නත් මං කනවා. මං ඔයාලා හිතන වගේ කෙනෙක් නෙමෙයි. මට කාගේවත් ලොකුකම් වැඩක් නෑ අක්කා. මං ආදරෙන් සලකන අයට විතරයි. මට ඔයාලා ආදරෙන් කතා කරාම ඇති. වෙන මොකුත් ඕනේ නෑ. ඔයාලා මට කෑම නොදුන්නත් ප්‍රශ්නයක් නෑ. මං ඒව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ආවේ. මට ඔයාලා දැන හඳුන ගන්න ඕන වුණා. ඒකයි. අපි දෙන්නම එක තැන වැඩ කරන්නේ. ඉතින් අපි දෙන්න දැන හඳුනගත්තේ එහෙම. එහෙම නැතුව එයා දුප්පත්ද පොහොසත්ද ඒව මට අදාළ නෑ. මට ඒව වුමනා නෑ. මං කැමති මෙයාට. ඒකයි මම මෙයාව කසාද බැන්දේ. හැබැයි ඉතින් මං කිව්වා අක්කලාට කියන්න කියලා. ඒ වුණාට මම කැමති වුණ නැත්තේ අක්කලා බණී කියලා. අනේ අක්කේ මං ගැන ওই විදිහට හිතන්න එපා. මං ඔයාලගේ මේ ගෙවල් ගැන ඔයාලා කන බොන විදිය ගැන ඒව ගැන මං කාටවත් කියන්නෙත් නෑ. මං ඔයාලට මදි පුංචිකමක් කරන්නෙත් නෑ. ඒව ඉතින් එක එක්කෙනාගේ ලැබීම හැටියටනේ. ඉතින් ඔයාලටත් දවසක පුළුවන් වෙයි ලොකු තැනකට යන්න. ඒ ඉතින් මහේෂ්වරට උදව් කරනවනේ. මං බැන්දා කියලා නෑ. එයා ඔයාලට උදව් කරයි. මං ඒවට බාධා කරන්නේ මං නම් හිතාගෙන හිටියේ මල්ලි දොස්තර වුණාට පස්සේ මාව කසාද බඳලා දෙයි කියලා. මල්ලිට මාව මතක්ුන්නේ නෑනේ. මල්ලි කරේ මාව බඳලා දෙනව වෙනුවට එයා කසාදයක් කරගත්ත එක. ඔහොම තමයි ඉතින්. මං ඉතින් කොච්චර මහන්සිලා මල්ලිට ඉගැන්නුවද. දැන් මේ සැරේත් කොළඹ යන්න බෑ කියාගෙන ඉන්නකොට රස්සාවට යන්න බෑ කියාගෙන ඉන්නකොට මමම තමයි යව්වේ. මමම තමයි වියදම් දුන්නේ. ඒ වුණාට මල්ලිට මාව පොඩ්ඩක්වත් මතක්ුන්නේ නෑනේ. මට දුක ඒකයි. මං ඉතින් එහෙම හීන මැව්වා. මල්ලි මට උදව් කරයි කියලා. මාත් ආසයි කසාදයක් බඳින්න. ඒ වුණාට කොහොමද? ඒක ඉතින් වෙන්නේ නෑනේ. කමක් නෑ ඉතින්. අයියෝ අක්කා මට ඉතින් සුරේෂ් එහෙම දෙයක් නම් කිව්වේ නෑ. එහෙම කිව්වනම් අපි කසාද බඳින්න කලින් ඔයාව බඳලා දෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ. කමක් නෑ. මං ඔයාට හොඳ කෙනෙක් හොයලා දෙන්නම්. අපි අදම මේ සැරේ ගෙදර ගියමම ඔයාට කාව හරි හොයන්න පත්තරේට දාන්න. ඔයා මං යද්දි මට විස්තර ටික දෙන්නකෝ. හරිනේ. බය වෙන්න එපා. මං උදව් කරන්නම්. අනිත් එක උඹ හොඳටම දන්නවා මේ වත්තේ සුපරින්ටෙන්ඩන්ට් දැක්කොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙන්නේ. අනිත් එක මාව රස්සාවෙන් අස් කරයිද දන්නෙත් නැහැ. ඔබ දන්නවනේ ඇයි කියලා? ඇයි මං කසාද බැන්දාම එයා ඔයාව රස්සාවෙන් අස් කරන්නේ? ඇයි? ඔබ දන්නේම නැද්ද? ඉස්සෙල්ලාම මේ වත්තේ ඉන්න කෙනෙක් බැන්දොත් එහෙම ෆස්ට් නයිට් එක එයාට දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි තමුන්ට මේ භුක්ති විඳින්න පුළුවන්. ඉතින් එහෙම නොවුනම ඒ මිනිහට තරහ යනවා. එතකොට ඉතින් ලොකු අවුලක් තමයි. ඒකයි සමහර විට එයා දැක්කොත් එහෙම මගේ රස්සාව තමයි නැති වෙලා යන්නේ. උඹට නම් ඉතින් මොකද? උඹ ඉතින් මෙහෙ නෙමෙයි ඉන්නේ. අනේ මේ ඒව නම් හරියන්නේ නෑ මාත් එක්ක. ඒ මොකටද එහෙම කරන්නේ? ඒ පරණ මිනිස්සු ඒවට බය වුණාට මං වත්තේ දළු කඩන කෙනෙක් නෙමෙයිනේ. ඒව හරියන්නේ නෑ මාත් එක්ක. බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. උඹ ඉතින් රජා වගේ කතා කරලා යයි. මමනේ දුක් විඳින්න වෙන්නේ. මටනේ රස්සාව නැති වෙන්නේ. ඒක ඇත්ත. මේ නංගිව මෙතන තියාගෙන ඉන්න එක නම් එච්චර සුබ නෑ. ඉක්මනින්ම
මෙහින් යන්න වෙනවා. මේක හරියන වැඩක් නෙමෙයි. කවුරු හරි දැනගෙන එහෙම කිව්වොත් එහෙම ඉවරයි. මොකෝ ගේ ඇතුළට හැංගිලා ඉන්න කියලා ලොකු ඉඩක් තියෙනවා හැංගෙන්න. නෑනේ. ඒක නිසා මෙයාවත් අරගෙන මේ වත්ත පුරා ඇවිදින්න නම් හිතන්න එපා. තේරුණානේ? පුළුවන් තරම් ගේ ඇතුළට එලා ඉන්න බලපන්. සුරේෂ් මොකක්ද අනේ? හරිම අසාධාරණයක් නේක. අයියෝ. එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම ගෙදර යන්න. එහෙම ඕනේ නැහැ. ඔය ගෙට වෙලා හිටියනම් හරි. ආපු ගමම්ම කොහොමද එච්චර දුරක් යන්නේ? එහෙම ඕනේ නැහැ. ඔන්න එහෙම ඕව බලාගන්න බැරිය. ඕනේ නැහැ ඔන්න ඔය දරුවෝ ඇතුළට වෙලා ඉන්නකෝ. වැඩි ඇවිදින්න නැතුව හිටියනම් හරි. හරි කතා ඕනේ. ඔක්කොටම තේවක් කරන්නකෝ. හැබැයි මල්ලි අපි ගාව කිරි තේ නෑ. මෙයාට ප්ලේන්ටි තමයි බොන්න වෙන්නේ. ලියෝ අක්කේ මං ඕන දෙයකට ඔට්ටුයි. මම මේ හඳෙන් බහැපු කෙනෙක් නෙමෙයි. ඔයා තියෙන විදියකට ලේස්ති කරන්න. ඔයාලට බොන්න පුළුවන් නම් මට බොන්න බැරි කමක් නෑනේ. ඔයාලා මෙතන ගැන ওই විදියට කතා කරාට මං නම් හරි ආසයි මේ පරිසරයට. හරිම නිදහස්. මං හරිම කැමතියි. මොනවා? අපි මෙතනින් යන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. මෙයා මෙතෙන්ට ආසයිලු. අනේ මන්ද.